හෙලෝ ළමයි කොහොමද? ඉතින් ඔයාලට ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්නේ ගෙදරදීම බිරියානි එකක් හදාගන්න විදිය. මේක නියම රෙසිපි එක නොවෙන්න පුළුවන්. ඒවට මේ මම හදන විදිය ඔයාලා try කරලා බලන්න. ඉස්සෙල්ලාම චිකන් ටික හොඳට හොදගෙන ඒකට අපි තලාගත්ත සුදු ලූණු, ඉඟුරු, කරපිංචා දාගන්න ඕනේ. ඊට පස්සේ මේකට බිරියානි මසාලා පවුඩර් දාගන්න ඕනේ. මේවා මම හිතේ ප්‍රමාණයට තමයි ඔක්කොම දාගන්නේ. ඊට පස්සේ මේකට කර්ඩ් දාගන්න ඕනේ අපි. ඔයාලට කර්ඩ් නැත්තම් ඔයාලට යෝගට් එකක් දාගන්න පුළුවන්. මට අතට කර්ඩ් තිබුණේ නැහැ. ඒක නිසා මම යෝගට් එකක් තමයි දාගත්තේ. ඊළඟට මම මේකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු දාගන්නවා. ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු සැර වැඩියෙන් කන්න කැමති අයට ටිකක් වැඩියෙන් එකතු කරගන්න පුළුවන්. ඔයාලා වැඩියෙන් සැර කන්නේ නැත්තම් ඒව ටිකක් අඩුවෙන් දාගන්න. මේවත් මම හිතේ ප්‍රමාණයට තමයි දාගත්තේ. ඔයාලා රස අනුව පස්සේ ලුණු අඩුයි වගේ නම් එකතු කරගන්න පුළුවන්. ඒ ටික මම මැරිනේට් වෙන්න පැය 5ක් තියලා තියෙනවා. ඊට පස්සේ පැය 5කට පස්සේ රයිස් කුකර් එකේ තමයි මම මේක හදාගන්නේ. රයිස් කුකර් එකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාලා ඒකට අබ ඇට ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි මැරිනේට් කරන්න ගත්ත අර සුදු ලුණු චොප් එක ඒකෙන් ටිකක් දාගන්නවා. ඒ ටික හොඳට කලවම් කරලා බැදීගෙන එනකොට මම මේකට මැරිනේට් වෙන්න තියපු චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටික වතුර උනලා එකෙන්ම තැම්බෙනවා. ඔයාලා වෙනම වතුර එකතු කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ ටික තැම්බීගෙන එනකොට මම ඒ අතරේ කපාගත්ත ලුණු බැද ගන්නවා. මේ අතරේ මම බත් එක ලිපේ තියලා තිබුණේ. ඒකට 80%ක් වගේ තමයි බත් ඇටේ තැම්බෙන්න ඕනේ. බත් එකට මම බේකොල, බිරියානි මල්, එනසල් වගේ දේවල් දාගත්තා. චිකන් ටික ටිකක් තැම්බීගෙන එනකොට මම අර බත් එක එකතු කරා. ඊටු ටිකක් තැම්බෙනවනේ. එකතු කරලා වහලා තියලා ආයෙ ටිකකින් විනාඩි 3කින් වගේ බත් එක කලවම් කරා. කලවම් කරලා ආයෙ ටිකක් වහලා තිබුණා තැම්බෙන්න. මේ අතරේ මම බිත්තර ඒ ටික බැදගත්තා. ඊට පස්සේ මේ ටික ඒ කුඩින් දාගන්න ඕනේ. දාලා මික්ස් කරගන්න ඕලා. ඊට පස්සේ මම මේකට රයිත් එකක් හැදුවා. පිපිඤ්ඤ ගෙඩියක් චූටියට කපලා ඒකට තක්කාලි මිරිස් චූටියට කපලා දාලා ඒකට යෝගට් එකක් හරි කර්ඩ් හරි දාලා ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාලා හොඳට කලවම් කරගන්න තියෙන්නේ. එහෙම තමයි අපි රයිත එක හදාගන්නේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත රසමරස බිරියානි එක. ඉතින් ඔයාලත් හදලා බලලා මට රස කියන්න. අදට ගිහින් එන්නම්. බයි බයි. ඔයාලට සුබ දවසක්.